මම දැනට මේ සිනමාවේ අවුරුදු 25ක් පමණ කාලයක් නියැලලා තියෙනවා. මම දැනට චිත්‍රපට 150ක විතර නියැලලා තියෙනවා. මම වැඩ කරලා තියෙනවා ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන් වන සෝමරත් දිසානායක, ජැක්සන් ඇන්තනි, අශෝක හඳගම වගේ අයත් එක්ක. ඒගොල්ලන් එක වැඩ කරලා මම ඇගීමට ලක් වෙලා තියෙන සරල සම්මාන 3ක් විතර අරගෙන තියෙනවා. හිරු සම්මාන 3ක් තියෙනවා. ඊට අමතර සිග්නිස් ඇවෝඩ්ස් 7ක් විතර තියෙනවා. ඒ වගේ සම්මා ඇගීමට ලක් වෙලා තිනවා ඒ නිර්මාණකරුවන් එක ඒ නිර්මාණ කිරීම තුළ. ඊට අමතරව මුල්ම කාලේ අපි මෙහි මුලින්ම ඩීවිඩී ආයතන රවින්ද්‍ර ගුරුගේ මහත්මයාත් එක්ක තමයි අපි වැඩ කරේ. එයා තමයි මේ ශේෂ්ත්‍රයට අපි මේ නියැලෙන්න උදව් කරේ. දැනටත් එයාත් එක්ක වැඩ කරන්නේ. ඊට අමතරව ඒ චිත්‍රපටි මුලින්ම කරේ බඹරවල චිත්‍රපටිය. ඒක ස්ටීරියෝ තාක්ෂණයෙන් කරේ. ඊට අමතරව අපේ සෝමරත් දිසානායක මහත්මයාගේ ෆිල්ම්ස් 5ක් විතර කරලා තියෙනවා. අශෝක හඳගම මහත්මයාගේ මම හිතන්නේ සියලුම චිත්‍රපටි වගේ මම කරලා තියෙනවා. චිත්‍රපටයක් සවුන්ඩ් ඩිසයින් වලට එන්න කලින් මුලින්ම එඩිට් එක වෙන්නේ. එඩිට් උනායින් පස්සේ ඩබින් ස්ටුඩියෝ ඩබින් ටික කරනවා. ඩබින් එකෙන් පස්සේ මොනවා හරි ආයෙ එඩිට් එකක් තියෙන රෆ් කට් එකක් ඒක ආයෙ ෆයිනල් කරගන්නවා. ඊට පස්සේ ඉන්පසුව මේ ෆෝලි සවුන්ඩ් රෙකෝඩින් වලට එනවා. ෆෝලි සවුන්ඩ් කොමක් සතියක් දෙකක් වගේ ඇතුළත ඉවර වෙනවා. ඉන්පසුව 7.1 ස්ටුඩියෝ මේ ස්ටුඩියෝට ඇවිල්ලා මේකේ ඇට්මොස්ෆියර් සවුන්ඩ් ඩිසයින් පාර්ට් එක කරන්නේ මේ ස්ටුඩියෝ ඇතුලේ. සවුන්ඩ් ඩිසයින් පාර්ට් එකෙන් පසුව මියුසික් එනවා. මියුසික් එනවා සාමාන්‍යයෙන් සෙපරේට් ට්‍රැක්ස් එනවා ඉන්ස්ට්‍රුමන්ට් වයිස්. ඇවිල්ලා ඒක ෆයිනලි සරවුන්ඩ් මික්ස් කරනවා 7.1 කියන තාක්ෂණය. මික්ස් කරලා ෆයිනලි 7.1 5.1 ස්ටීරියෝ කියන තාක්ෂණය තුනෙන්ම අපි මේ අවුට් කරනවා. පාද චිත්‍රපටිය වැඩ කරෙත් Pro Tools software එකේ. ඒකෙදි අපි 7.1 තමයි ෆයිනල් මික්ස් එක දැන් කරගෙන යන්නේ. ඒකෙදි ගොඩක් අපිට යූස් වුණා ප්ලගින්ස් එකම යූස් වෙලා ඒ කියන්නේ ගොඩක් වෙහෙසෙන්න වුණා ඒ චිත්‍රපටියට. ඒ තරම් අමා දැවැන්ත නිර්මාණයක් ඒක. 7.1 5.1 ස්ටීරියෝ තාක්ෂණයෙන්ම ඒක අවුට් කරන් තමයි අපි බලාපොරොත්තු. පාද චිත්‍රපටිය අනිත් ෆිල්ම්ස් එක ගත්තට පස්සේ ඒක ලොකු වැඩක්. ඒ ලොකු වැඩේට මට මුලින්ම එඩිට් කරලා ගෙනත් දුන්නේ සිතුම් එක වැඩ කරද්දී සවුන්ඩ් ඩිසයින් එක අපි දෙන්න අතරේ මේ කියන්නේ එකතු වෙලා කරගෙන යන වැඩක් බවට පත් වුණා. මොකද මේ එයාගේ එඩිටිං කට්ස් වලට කොහොමද සවුන්ඩ් කරන්නේ ඒක පොඩි අපිට ලොකු කාලයක් ගියා ඒකට. මේ ඩිරෙක්ටර් චමින්ද ජයසූරිය මහත්මයාත් එක්ක අතින් වැඩ කරා බොහොම අමාරුයි. ඒ කියන්නේ එයාට ඕන එක දෙන්න අපි ගොඩක් උත්සාහ කරනවා. නමුත් එයාට ඒක දෙන්න අමාරු තත්ත්වයක් ආවේ. නමුත් දැන් එයා ඒක සැටිස් වෙලා තියෙනවා. මොකද ඒ තරම් දැවැන්ත නිර්මාණයක්. ඒක සවුන්ඩ්ස් කියන්නේ ගොඩක් සවුන්ඩ් යූස් වෙනවා. කියන්නේ වෙඩි සද්ද මේ ගොඩක් සද්ද යූස් වෙනවා. ඒකගේ දැවැන්ත නිර්මාණයක් ඒක. ඒක මං හිතන්නේ හැම කෙනෙක්ටම නැරඹිය යුතු ඉතා හොඳ චිත්‍රපටයක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ.